ඔය කිරි අම්මාවරුන්ගේ දානෙට යන අම්මන්ඩිලාගේ පතිවෘතාව තියෙනවා. ඈ? ඔය ඔක්කොම කිරි අම්මාවරුන්ගේ දානෙට පොලිමේ යන අම්මන්ඩිලාගේ පතිවෘතාව තියෙනවද? ඈ? එහෙනම් තමයි ගීතේ කතුවරයා කියන්නේ පද රචකයා කියන්නේ ඔය කිරි අම්මාවරුන්ගේ දානෙට යන අම්මන්ඩිලාගේ සලුව හොල්ලන්න කියාපා. එතකොට වැටෙයි තුත්තිරි. එව්වා හීන් තුත්තිරි නෙමෙයි ඇත් තුත්තිරි කිව්වා. හීන් තුත්තිරි තියෙන්නේ පිට්ටනියේ. ඇත් තුත්තිරි තියෙන්නේ කොහෙද? ඈ? මූකලානේ. මූකලන් අස්සේ රින්ගාපුවේ ගිලා යනමාලු කිරි අම්මා දානෙට. ඒකිලා තමයි ඔය රංගපාන්නේ උඹ ඉස්සරහා උඹේ ඇස් ඉස්සරහා නංගියේ. මේකේ පත්තිනි අම්මලා නැහැ කියලා මන් දන්නවා. මගේ අම්මා පත්තිනි අම්මා. උඹේ අම්මා පත්තිනි අම්මා. ඇස් ඉස් මස්ලේ දන්දී බුදු ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ බෞද්ධ දර්ශනේ අපේ අම්මාට හරය තේරුනේ නැතුවාට අපි දෙන්නා වෙනුවෙන්ම ජීවිතේ විකුණපු අම්මා. අපේ අම්මා දැන් හයිය ආවාට පස්සේ ඒ වැඩේ නැවැත්තුවා කියන්නේ ඇඟ පිනවන්න සතුටු වෙන්න සැපපතා ශරීරයේ දීපු කෙනෙක් නෙමෙයි. එහෙමනම් අදත් දෙනවා. මගේ අම්මා මගේ වෙහෙස ඉදිරියේ මං හොයන ධනය ඉදිරියේ ගෙදර ආර්ථිකයේ ඉදිරියේ අම්මා එක නැවැත්තුවා. මගේ අම්මා බෝසත්. බුදුහාමුදුරුවෝ අනන්ත සැප වින්දා. බුදුහාමුදුරුවෝ ලෙඩෙක් මහල්ලෙක් මලමිනිහා පැවිදිරුවක් දැකලා ජීවිතය අතෑරිය අය. අපේ අම්මා සතර පෙර නිමිති දැක්කා මේ ලෝකේ. දැකලා අපේ අම්මත් වරද අතෑරලා නිවැරදි වුණා. පැවිදි රුව දැකලා නිවන හොයන්න යන්න. මං ගෙදර තාත්තා වෙලා හයිය දෙනකොට අම්මා වැරදි නවත්තලා මන් දිහා බලාගෙන අපි දෙන්නා දිහා බලාගෙන බෝසත් ගුණ ගත්තා. ඒ හින්දා දන ගහලා වැඳපන් අම්මට. මේ ලෝකේ මිනිස්සු අපිට හරි දේ පෙන්වන්නේ. හරි දේ අපි දකින්නේ. වරදෙහි මැලෙනවා. මිනිස්සු පින්නතුනි සියලු දෙනාම වැරදිකාරයෝ නෙමෙයි. හැම මිනිහෙක්ගේම ජීවිතවල අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඒවා හදාගන්න දවසක් තියෙනවා නම් ඒක හදාගන්න ඉඩ දෙන්න ඕන. නිවැරදි මිනිහෙක් වෙනවා නම් ඒ නිවැරදි මිනිහාට යන්න පාර හදන්න ඕන. මම මේ බණ කියන්නේ අඩුපාඩු තියෙන ඒවා හදාගෙන ඒ නිවැරදි බෝසත් ගමන යන්න කියන්නේ. ඒ හින්දා ප්‍රතිපත්ති ගරුකව පංචශීලයේ පිහිටා ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අමා දර්ශනයේ නිත්‍ය සීලේ පංචශීලේ ඒ පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටන්. පිහිටලා වැරදි වලින් අත මිදෙන්න. සීලෙහිම පිහිටන්. කායික වාචසික මානසික තුන්දොර හීලා කරන්න. තුන්දොර ශික්ෂණයෙහි පිහිටුවා ගත්ත ඔබට දස අකුසල ධර්මයන්ගෙන් ඈත් වෙලා ලැජ්ජ බය ඇතිව දේව ධර්ම ගරු කරමින් පාපයට ලැජ්ජා තියෙන පාපයට බය තියෙන කෙනෙකු හැටියට දෙවිවරු වන්දනා කරන උත්තම චරිතයන් නිර්මාණය කරගෙන තව්තිසා දිව්‍ය ලෝකේ ඉඳලා වඳිනවලු පුතා දෙවි මහ රජ්ජුරුවන්ගේ ඉඳලා අපිට මාතා පෙත්ති බරංජන්තු කුලේ ජෙට්ටා පචායිනං සංඝං සකිල සම්බා සම්පේසුනේ යප්පහායිනං මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝදා විබුන්නරං තම්බේ දේවාතාවතින්සා ආවුසප්පුරුසෝ ඉදාති. සත්පුරුෂයන්ට මව්පියන් පෝෂණය කරගෙන රැක බලාගෙන ආදරය කරන හොරකම මැරකම ජරාව දූෂණය නැතිව දෑත දෙපයේ වීර්යයෙන් නැගී හිටින පින්වත් බෝසත් ශික්ෂාකාමී මිනිසුන්ට තව්තිසා දිව්‍ය ලෝකයේ ඉඳලා
සක්‍ර දේවේන්ද්‍රයා දෙවි මහ රජ්ජුරුවන්ගේ ඉඳලා සකල දෙවිවෝම වන්දනා කරනවාලු. ඒ උතුම් මානවීය ජීවිතය හදාගන්න අපේ ජීවිතය තුළ අපට පුළුවන්.